මම අද TikTok එකේ උඩර පල්ලයට යද්දි දකිනවා ටිකක් විතර වෙනස් දෙයක්. ඉතින් මේ වෙනස් දේ කරලා තියෙන්නේ Honor කියන අපි හැමෝම දන්න බ්‍රෑන්ඩ් එකෙන්. ඉතින් ඒගොල්ලෝ Honor Magic 8 series එකත් එක්ක අලුතෙම device එකක්. එහෙම නැත්නම් ටිකක් විතර phone brand එකකට කරන්න බැරි ලොකු innovation එකක් ෆෝන් එකකට ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ ෆෝන් එකට මේගොල්ලෝ නම තියලා තියෙන්නේ Honor Robot Phone කියලා. ඉතින් ඇත්තටම මාත් මේක දැක්ක ගමන් පුදුම වුණා. ඉතින් ඒක නිසාම තමයි ටක් ගාලා මේ විදිහට වීඩියෝ එකක් කරන්න හිතුවේ. මං හිතන්නේ මේ වෙද්දි නම් ලංකාවේ කිසිම කෙනෙක් මේ ගැන වීඩියෝ එකක් කරලා තිබුණේ නැහැ. මොකද මේ වෙනකන් කිසිම ෆෝන් බ්‍රෑන්ඩ් එකකට කරන්න බැරි වුණ ටිකක් විතර ලොකු ඉනෝවේෂන් එකක් මෙන්න මේ Honor Robot Phone එකට Honor කම්පැනි එකෙන් ලබා දීලා තියෙනවා. ඉතින් ඇත්තට මේ ෆෝන් එක තාම රිලීස් වුණෙත් නැහැ. තාම මේ ෆෝන් එකේ ට්‍රේලර් එකක් විතරයි මේගොල්ලෝ රිලීස් කරලා තියෙන්නේ. ඉතින් Honor Robot Phone කියන නමේම තියෙනවා robot කියලා වචන. ඉතින් නම කියවද්දිම ඔයාලට තේරෙනවා ඇති මේකේ robot කියන concept එකකට තමයි මේක හදලා තියෙන්නේ කියන එක. ඉතින් කොහොම හරි Honor official YouTube channel එකේ ඒගොල්ලෝ දාලා තියෙනවා මේකට ට්‍රේලර් එකක්. ඉතින් අපි මුලින්ම ඒ ට්‍රේලර් එක බලලා මේ ෆෝන් එක ගැන කතා කරන්න ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට Honor Robot Phone එකේ ට්‍රේලර් එක පටන් ගන්නවා. iPhone කියලා එනවා, ඊට පස්සේ AI phone කියලා එනවා. ඊට පස්සේ මේ විදිහට ෆෝන් එකක් පෙන්නනවා. හැබැයි මේක නම් නිකන් Magic 6 Pro එක වගේ. ගොඩක් ලස්සනට ඇත්තම මේ ට්‍රේලර් එක ඩිසයින් කරලා තියෙනවා. හරි. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ Honor Robot Phone එක. ඇත්තටම අර නිකන් කැමරා වයිස් එක නිකන් අර iPhone 17 Pro Max එකේ වගේ ලුක් එකකුත් තියෙනවා. හරි. ඔයාලට පේනවා ඇති මේක තමයි Honor Robot Phone එකට කරලා තියෙන ලොකුම ඉනෝවේෂන් එක. ඉතින් දැක්ක ගමන් ඔයාලට පේනවා ඇති මොකද්ද කියලා. මේකේ උඩින් එන මෙන්න මේ වගේ කැමරා ආම් එකක් තියෙනවා. ඉතින් මේ කැමරා ආම් එක මට නම් පේන විදිහට නිකන් DJI Osmo Pocket 3 එකේ තියෙන වගේ කැමරා ආම් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒ කැමරා වයිස් එක පිටිපස්සේ මේ විදිහට උඩට ඇවිල්ලා ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සනට වැඩ කරනවා. ඉතින් ලස්සන පොඩි කියුට් කැමරා එකක් තමයි මේ ෆෝන් එකත් එක්ක එන්නේ. ඉතින් ඒක මේ විදිහට මේගොල්ලෝ ලස්සනට ෂෝ ඔෆ් කරලා තියෙනවා. මේ ට්‍රේලර් එක සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ AI තාක්ෂණයෙන්. ඒ කියන්නේ AI generated video එකක් තමයි මේ විදිහට මේගොල්ලෝ ට්‍රේලර් එක විදිහට දාලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ලස්සනට මේ ට්‍රේලර් එක Honor එකෙන් හදලා තියෙනවා වලට පේනවා ඇති. ඉතින් මං හිතන්නේ මේ වගේ ගොඩක් දේවල් මේ Honor Robot Phone එකට අනිවාර්යයෙන්ම include වෙලා ඇති. මොකද සාමාන්‍යයෙන් ටිකක් Honor කියන්නේ ටිකක් අලුතෙන් innovations try කරනවා වගේම එළියට දාන කම්පැනි එකක්. ඉතින් මේ පාරත් Honor Magic 8 series එකත් එක්ක තමයි මෙන්න මේ Honor Robot Phone එක එළියට එනවා කියලා තියෙන්නේ. කොහොම හරි මේක ආවොත් එහෙම අනිවාර්යයෙන්ම ගොඩක් ලොකු විප්ලවයක් ඇති වෙයි කියලා මම හිතනවා. මොකද ඇත්තම කතාව කිව්වොත් Apple අලුතෙන් innovations දෙනවා කිව්වට තියෙන ෆීචර්ස් පොඩ වැඩි කරලා ස්පෙක්ස් වැඩි කරලා තමයි දෙන්නේ. නමුත් මේ Honor phone එකෙන් කරලා තියෙන innovation එක මම දැකපු විදිහට නම් වෙන කිසිම බ්‍රෑන්ඩ් එකකින් මීට කලින් කරලා තිබුණේ නැහැ. ඉතින් මේකේ ලොකුවට ස්පෙක්ස් වගේ දේවල් නම් තාම එළියට අවිල්ලා නැහැ. අපි කොහොම හරි මේකේ ස්පෙක්ස් එළියට ආපු ගමන් අනිවාර්යයෙන්ම ඉන් ඩීටේල් වීඩියෝ එකක් කරනවා. ඉතින් මේ ට්‍රේලර් එක බලපු කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් මේ ෆෝන් එක ගැන වැඩිදුර විස්තර දන්නවා නම් ඔයා අනිවාර්යෙන් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒක මට වගේම තවත් කමෙන්ට් කියන කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් ඉක්මනට කරන සරල වීඩියෝ එකක්. කිසිම ස්ක්‍රිප්ට් එකක්වත් නැතුව තමයි මේක කරන්නේ. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න. ඒ වගේම තමයි මේ වගේ ටෙක් අප්ඩේට්ස් ඉක්මනටම දැනගන්න අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා notification bell icon එකත් all දාලා click කරලා තියාගන්න. ඉතින් තවත් වීඩියෝ ඉක්මනටම හම්බෙමු හැමෝටම. ජය වේවා. මතක ඇතුව මේ ෆෝන් එක ගැන දන්න දේවල් කමෙන්ට් කරගෙන යන්න.